ආට් ෆැට් කේස් එකක් තියෙන විජේ කාඩ් එකක් අදත් ඇවිල්ලා තියෙනවා අපි රිපෙයාර් එකට. මේ විජේ කාඩ් එක තමයි GTX 1660 ASUS කියන සුපර් කියන විජේ කාඩ් එක තමයි guys මේ තියෙන්නේ. අපි බලමු මේ විජේ කාඩ් එක ගලපුවම මොන වගේ කන්ඩිෂන් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් guys thermal pad එක හොඳටම dry වෙලා ඒ වගේම thermal paste එකත් normal paste එකක් දාලා තිබ්බේ. ඔයාලට වැඳි මේ flux එකම තියෙනවා. ඒ කියන්නේ මේ විජේ කාඩ් එක කලින් shop එකකින් හදන්න try එකක් දීලා තියෙනවා. ඔයාලට කියන්නේ මේකේ VRM chip එක වටේ තියෙන මේක හානි කරලා තිබ්බේ. මේ බලන්නකෝ. GPU chip එක වටේ යන පොඩි glue එකක්. ඒ glue එක ඉවත් කරලා මේ GPU එකයි memory ඔක්කොම heat කරලා බලලා ඒත් ඉතින් හදාගන්න බැරි වෙලා chip එකක් තීරලා ඉතින්. ගොඩක් කලාවට ආට් ෆැට් කේස් එකේ ඉන්නේ මේ GPU chip එක වටේ තියෙන memory අවුල් නම්. ඉතින් guys අපි මේකේ අවුල් වෙලා තියෙන damage වෙලා තියෙන memory දෙක හොයාගත්තා. මෙන්න මේ memory දෙක අපි brand new order කරලා අපි මෙන්න මේ විදිහට මේ කාඩ් එක රීප්ලේස් කරගත්තා. ඒ විතරක් නෙවෙයි thermal pad ටිකත් අපි brand new මාරු කරගත්තා. ඔයාලා දැන් මේ දකින්නේ ඒ කස්ටමර්ගේ thermal pad ටික brand new අපි ඒක උඩ තියෙන ඉටි කොලේ අයින් කරලා මේ විදිහට කාඩ් එකේ රීප්ලේස් කරගන්න විදිය. ඉතින් ඊළඟට අපි මේකේ thermal paste එක මේ 15 වගේ හොඳ value එකක් තියෙන paste එකක් තමයි මේ කාඩ් එකේ රීප්ලේස් කරගත්තේ. ඉතින් guys ඔන්න ඔය විදිහට ආට් ෆැට් කේස් එක ආපු GTX 1660 Super VGA කාඩ් එක ඉතින් ඔන්න අපි රිපෙයාර් කරගෙන තියෙනවා. ඔයාලට පේනද කිසිම අවුලක් නැතුව විජේ වැඩ කරනවා. කාඩ් එකේ ටෙම්ප් එකක් නෝබල් යන්නේ 96ක් 97ක් වගේ කාඩ් එක ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ඔන්න විදිහට ආට් ෆැට් කේස් එක තියෙන මේ විජේ කාඩ් එකත් අපි රිපෙයාර් කරගත්තා. ඔයාලගෙත් මේ වගේ ඇඩ්වාන්ස් රිපෙයාර් කේස් උනක් තියෙනවා නම් අපිට කියන්න. ඔයාලට පුළුවන් අපිට රිපෙයාර් කරගන්න විජේ කාඩ්, ඒ වගේම ලැප්ටොප්, ඩෙස්ක්ටොප් මදර්බෝඩ් ඔයාලට ඕන එකක් පුළුවන් අපේ රිපෙයාර් කරගන්න. වැඩි විස්තර වලට මේ නම්බරයට WhatsApp message එකක් හරි call එකක් හරි ගන්න. ඔයාලා දැන් දකින්න ඇති පැය එකමාරකට වඩා වැඩි කාලයක් මේ විජේ කාඩ් එක කිසිම අවුලක් නැතුව වැඩ කරනවා.